ආයිබෝන් කිව්වා මචල්ලට. එහෙමනම් ලෑස්ති වෙලා මදුවා එක්ක මීම්ස් ආතල් බලන්න. තමුන්නාන්සේලා ඡන්දට කලින් අපි ගැන බොහෝ જાති කිව්වනේ. එතකොට බොරු කිව්වේ බලන්න ඕන දැන් අපිට තමුන්නාන්සේලාද කියලා. ඈ දැන් කිව්වා තෙල් පෝලිං ඇති වෙනවා කිව්වා. එහෙම මුකුත් නැහැ හොඳට රට යනවා ඉදිරියට. නේද? පන්සල් වලට දාන්නේ නැතුව යනවා කියලා කියපු පච බුදුවම්මෝ තාම මෙහෙම ඉන්න එක පුදුමයි පොළව පලාගෙන යන්නේ නැති. පොලිස්පතිතුමාට කියන්නේ ඔබේ ඉතිහාසය අධ්‍යයනය කළ බලන්න ඔබට පෙර පොලිස්පතිවරුන්ට දේශපාලනික වශයෙන් කඩේ ගියාම වෙච්ච දේ පිළිබඳව. පොලිස්පතිතුමාත් ඒක ගැන අවධානය යොමු කරන්න. මේ කවුරුත් එන්නේ නැහැ බලා ගන්න ඊට පස්සේ. ඔය බිජ්ජෝ පහුගිය අවුරුදු 76 ආණ්ඩු කරේ අපිද? එතකොට එහෙම තියෙද්දී තංගල්ලේ දැන් එහෙම තියෙද්දී දැන් කට උත්තරේ දෙන්නේ කජ්ජගේ බිරිඳ. කියන්නේ කජ්ජ ගැන. පරීක්ෂණයේ තාජුඩීන් ගැන. හැබැයි මාධ්‍ය සාකච්ඡාවක් ගන්න කොහොමද ෆයි කීපයක් ඇතුළත ටක් ගාලා මයික් ටිකක් ඇඳලා නාමල් රාජපක්ෂ. මොකද්ද? අර අපි ඉස්සර කියවනක් තිබ්බේ අර මලිත්ත ගහද්දි චංචල ආඬනවා කියලා. ඉතින් අපිට තේරෙන්නේ නැහැ එහෙම අඬන්නේ කියලා. Emotional damage. දැන් කජ්ජ ගැන ඇහුවාම නිකන් සමහරලාට ෂුවර් කජ්ජද සජ්ජද? කජ්ජනේ සමහර බය වෙලා ඉන්නේ නිකන් වෙන එකක් වගේ. මම ඊට කලිනුත් කියලා තිබෙනවා දැන් අර තාජ්දීන් ගියපු වාහනේ පිටිපස්සෙන් ගියපු රථේ හිටියේ ඔය විදානගමගේ නැත්තම් කජ්ජා කියන පුද්ගලයා කියලා අඳුරගත්තාම කජ්ජාගේ බිරිඳ ඉතින් නාමල්ලානේ කලබල වෙන්නේ. මම කියන්නේ ඒ කජ්ජාගේ බිරිඳ කියන තැනැත්තිය එකමට හරි කිව්වා නම් ඒ අහවල් රටේ හිටියේ අහවල් රාජපක්ෂ කෙනෙක් හරි අහවල් පුද්ගලයෙක් කියලා යා කලබල වෙන එක සාධාරණයි. නමුත් අවුරුදු 17ක් එකට හිටියයි කියන බිරිඳ ස්වාමිපුරුෂය අඳුරගත්තට පස්සේ වටේ ඉන්නයි කලබල වෙන්නේ මොකටද? ඔබට මතක නම් මේ දවස්වල මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බරපතල කතා බහකට ලක් වෙන කාලයක්. ඒකට අපේ ආණ්ඩුව එන්න කලින් දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කාලේ අපි දැක්ක මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා තිබ්බ മന്ത്രിවරයාගේ ගෙදරට ගිහිල්ලා බදාගත් අවස්ථාවක් තිබ්බ නාකොටික් එකෙන් ගිහිල්ලා ගෙදර වට කරපු අවස්ථාවක. මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් වාර්ෂිකව කෝටි ලක්ෂයක් රටට අහිමි වෙනවා. රනිල් කියයි. වාර්ෂික කෝටි ලක්ෂයක් රටට අහිමි වෙනවා. කොහෙද අහිමි වුනේ? දැන් වර්ෂය යනකොට රටේ හිඳිලා තිබුණු භාණ්ඩාගාරයේ රුපියල් වලින් ට්‍රිලියන පන්නන්න දැන් එකතු කරලා තියෙනවා. භාණ්ඩාගාරයේ ඩොලර් සංචිතයත් වර්ධනය වේගෙන් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. එතකොට රනිල් ඔබතුමාලා කිව්වා පජ වුණාද බොරු වුණාද නැති වුණාද කියලා මං අහන්නේ. අපි කරපු දේවල් දැන් පාතාලයෝ අල්ලනවා. මැරෙන්නේ නැහැ. ආයුධ පෙන්වන්න ගෙනියන්නේ නැහැ. ඔවුන් දේශපාලකයන්ගේ නම්ව මාරනවා. තජුඩින්ලගේ ඝාතනය එනවා. පාස්කු ප්‍රහාරය ගැන එනවා. ඒ දවස්වල පාතාලයෝ අල්ලන් මරනවා. මොකද ඒතර තමයි දේශපාලකයා බේරුනේ. මේ රටේ නඩු ඉක්මනට අහනවා. නඩු අහලා අධිකරණයෙන් තීන්දුව දෙයි. දැන් කට්ටිය සමහරු කියනවා නේද කෙලිම නම කියලා කියවෝ. මේ නාමල් රාජපක්ෂගේ කට වැඩි නිකන් බය නැහැ. ඇයි මෙහෙම මං කියන්නේ උට අයිතියක් තියෙනවා කතා කරන්න. ඊට බලන්නකෝ බය නැතුව කතා කරන්න ඇති. මං කව කනත්තක් ගාවින් යනකොට උන් අසභ්‍ය වචන කියන්නේ බය නැති කමට නෙමෙයි බයත කමට. හරිද? මට නාමල් මහත්තයා දකින්න ඒක තමයි මතක් වෙන්නේ. අද වෙද්දී ලංකාව ඇතුලේ බයිපාස් එකක් කරගත්න ලක්ෂයක් යනවා මේ නයිවීටික නෑ බෙහෙත් ටික නෑ. ඇත්තටම මේ පාර්ලිමේන්තුව මෙහෙම කතා කරන තැනක් බවට පත්වීම ගැන අපි සතුටු වෙනවා. මොකද ලැබ් එකකින් ටෙස්ට් කරලා ගන්න ලැබ් එකේ ගුණාත්මක භාවය ගැන තමයි අද අපි කතා කරන්නේ. නමුත් අපිට මේ පාර්ලිමේන්තුවේ හිටව මිනිස්සුම තමයි ලැබ් එකකින් නෙවෙයි කිසිම ටෙස්ට් එකක් කරන්න නැතුව ස්පෙෂල් පාත්‍රය එකක් හදලා බෙහෙත් නැති වතුර බෝතල් ලංකාවට ගෙන්නපු කට්ටිය හිටපු පාර්ලිමේන්තුවක්. ඒ වගේම මේ පාර්ලිමේන්තුව ඇතුලේ තමයි එහෙම ගෙන්නපු මිනිස්සු එහෙම ගෙන්නලා මිනිමරුවට පස්සේ දෝෂාභියෝගය ආවට පස්සේ පාර්ලිමේන්තුවේ බහුතරය අත්උස්සල් ඉවරලා ඒක අනුමත කරේ විශ්වාස භංගේනවම ඒක විශ්වාස භංගයට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරලා ඉවරලා ඒක හරි කියලා අනුමත කරපු පාර්ලිමේන්තුවක්. එහෙම ඡන්දේ පාවිච්චි කරපු മന്ത്രിවරු අද ලොකු සංවර්ධනයක් ලබලා තිනවා. ඒක බොහොම ස්තුතියි. Emotional damage.
ජනාධිපතිවරයා පහුගිය පළාත් පාලන මැතිවරණදී අවසන් රැස්වීම අමතලා කෑම කන්න ගිය ගෙදර ජනතා විමුක්ති පෙරමුණේ ඉතාම හිතවත් පුද්ගලයෙක් බොහොම මුදල් අහදල් අතින් වියදම් කරන පුද්ගලයෙක් ජනතා විමුක්ති පෙරමුණට හැම අතින්ම සහයෝගය දක්වන පුද්ගලයෙක් සනත් වීරසිංහ හෙවත් පුවක් දණ්ඩාවේ සනා. A few moments later. වීරසිංහගේ සරත් නොහොත් බෙරි අත්තේ සනා නොහොත් පුවක් දණ්ඩාවේ සනා යන අය කිසි දිනක දැක නැහැ. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සමාජිකයෙකු ලෙස කිසිදු අවස්ථාවක හඳුනාගෙන නැහැ. පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ ගරු ජනාධිපතිතුමා එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවකදී වීරසිංහගේ සරත් නොහොත් බෙලි අත්තේ සනා නොහොත් පුවක් දණ්ඩාවේ සනා යන අයගේ නිවසට පැමිණ ආහාරගත් බව නොව එම ප්‍රදේශයේ හෝටලයකට පැමිණ ආහාරගත් බව තමා විසින් දැනගත් බව